හරි මේක මේ 2013 ආපු බහුවර්ණ ගානක්. මෙතනත් මේ සාමාන්‍ය සංසිද්ධියම තමයි යන්නේ. මේ පොඩ්ඩක් පැටලෙන්න වගේ දාලා තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් මේ ගාන හදන ගමන් බලමු. හරි ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියවමු. හරි රූපේ පෙන්ව ඇති V වෝල්ට් මීටරේ. දැන් වෝල්ට් මීටරයක් උතර දාලා තිනවනේ. යාව දැන් එයාගේ එක මේ අග්‍රයක් මේව කරලා තියෙන්නේ බීට. එක අග්‍රයක් සෙට් කරලා තියෙන්නේ බීට. එතකොට මේ වෝල්ට් මීටරේ එක් අග්‍රයක් කැපිටල් B ලක්ෂයට සම්බන්ධ කර ඇත. හරි ඉංග්‍රීසි අකුරු මගින් සලකනු කර ඇති අනෙක් සෑම හැම වෙලේම ප්‍රශ්නක කීවර්ඩ්ස් අන්ඩර්ලයින් කරන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න. එතකොට දැන් මෙතන මේක කීවර්ඩ් එකක්. මොකද සමහර වෙලාවට දැන් මෙතන තියෙන අනෙක් සෑම ලක්ෂයකටම දැන් ඉංග්‍රීසි අකුරු මගින් සලකනු කර ඇති අනෙක් සෑම ලක්ෂයකම වෝල්ටීයතාව වෝල්ට් මීටරේ නිදහස් අග්‍රය එම ලක්ෂවලට සම්බන්ධ කිරීමෙන් මිනිහොත්. හරි මේකේ ගන්න ඕනේ කීවර්ඩ් එක මොකද්ද? දැන් මේක කියන්නේ අනෙක් සෑම ලක්ෂයකටම. එතකොට මේ වෝල්ට් මීටරේ මේ නිදහස් අග්‍රය තියෙන්නේ. මේ නිදහස් අග්‍රය සෙට් කරන්නේ අනිත් අග්‍රවලට. අනිත් අග්‍රවලට. අනිත් අග්‍රවලට මේ අනිත් ඉංග්‍රීසි අකුරු තියෙන්නේ මේ A C D E F අන්න ඒ අකුරු වලින් පෙන්වන ලක්ෂවලට තමයි මේ නිදහස් අග්‍රය සවි කරන්නේ. මේ නිදහස් අග්‍රය සෙට් කරන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? මේ කැපිටල් බීටම ආයෙ සෙට් කරන්නේ නැහැ කියලා. එතකොට අපිට මේකෙන් උත්තර දෙකක් කපන්න පුළුවන් වන් ෂොට්. මේ කීවර්ඩ් එකකින් මේ අනෙක් සෑම ලක්ෂයකම කියන කීවර්ඩ් එකකින් අපිට ලේසියෙන් මේ උත්තර දෙකක් එලිමිනේට් කරන්න පුළුවන්. මොකද්ද? මේ 1 4 කියන උත්තර දෙකම අපිට එලිමිනේට් කරන්න පුළුවන්. ඇයි? දැන් හිතන්නකො නිදහස් අග්‍රේ බීට දැම්ම කියලා. නිදහස් අග්‍රේ බීට සවි කරොත් නිදහස් අග්‍රේ බීට සම්බන්ධ කරොත් අනිවාර්යෙන් වෝල්ට් මීටරේ පාඨාංකය බිඳුවයි. බිඳුවයිනේ එතන. එතන පාඨාංකයක් නැහැ එතකොට. එතකොට බිඳුවේ උත්තර මෙතන අපිට අයින් කරන්න පුළුවන්. 1 4. එතකොට ඒක තමයි මේ කීවර්ඩ්ස් අන්ඩර්ලයින් කරන එකේ වැදගත්කම. එතකොට මෙතන අනෙක් සෑම ලක්ෂයකම කියන එක අපි දැක්කේ නැත්නම් සමහර වෙලාවට අපි හිතන්න පුළුවන් බීටත් මේ සම්බන්ධ කරනවා කියලා. එතකොට සමහර වෙලාවට අපි 1 4 අතරත් මේ අතරමං වෙන්න පුළුවන්. ඒක නිසා මේවා ගොඩක් වැදගත් මේ උත්තර එලිමිනේට් කරන්න පුළුවන්. මේක සමහර වෙලාවට 3 4ත් එලිමිනේට් කරන්න අවස්ථා එනවා. හරි. කොහොම හරි දැන් අපි අන්තිම කොටසට යන්. එතකොට මෙතන තියෙන මිනිහොත් වෝල්ට් මීටරය මගින් දක්වන පාඨාංකයට තිබිය හැකි අගයන්ගේ විශාලත්වය. මේ තව එකක් මේ කළු කරලා තියෙනවා විශාලත්වය කියලා. ඇයි? ඒකෙන් කියන්නේ දැන් සමහර වෙලාවට දැන් ළමයා පැටලෙන්න පුළුවන්. දැන් බීට සාපේක්ෂව දැන් අපි සීට සෙට් කරා කියමුකෝ. අපි කාට සාපේක්ෂවද මනින්නේ? බීට සාපේක්ෂව නම් මේක ධනද ඍණද? ඇයි සමහර වෙලාවට මේ අපි සාපේක්ෂ විභවාන්තර ගන්නකොට ඍණාගයන් එන්නත් පුළුවන් ධනාගයන් එන්නත් පුළුවන්. බීට සාපේක්ෂව C ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. එතකොට මෙතන ඇත්තටම මේ ග්‍රවුන්ඩ් කරලා නෑනේ ඇත්තට මෙතන B කියලා හිතවුවට සමහර වෙලාවට ධනාගයන් එන්න පුළුවන් ඍණාගයන් එන්න පුළුවන් ඒව වැඩක් නෑ. ධන හෝ ඍණ වේවා මෙතන කියන්නේ විශාලත්වය කියලා. හරි දැන් ඔන්න අපි ඒකේ වටපිටාව කතා කරා. දැන් අපි ඉතින් අනිත් උත්තර තුනත් එක්ක තමයි තර්ක කරන්න තියෙන්නේ. හරි දැන් මේක දැන් මුලින් වෝල්ට් මීටරේ නෑ කියලා හිතන්නකෝ. දැන් මේක මනෝමයෙන් හදන්නේ මෙහෙමයි. මනෝමයෙන් හදන්නේ කොහොමද? මෙතන මේ වෝල්ට් 50 තියෙනවනේ. සෝරි මේ ඕම් 50 තියෙනවනේ. මෙතනත් ඕම් 50 තියෙනවා. ඒ ඕම් 50යි මේ ශ්‍රේණිගතයිනේ. එතකොට ඕම් 100යි. ඒ ඕම් 100යි මේ ඕම් 100යි සමාන්තරගතයි. එතකොට ඒ දෙකේ සමකේ මොකද්ද? 50යි. එතකොට මෙතෙන්ට එන තනි ප්‍රතිරෝධය 50යි. එතකොට 50 කෑලි තුනන්නේ මෙතන තියෙන්නේ. එතකොට අපි දීලා තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශූන්‍ය වූ වෝල්ට් 12 බැටරියක් තමයි අපි පවර් සප්ලයි එක විදිහට දීලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ වෝල්ට් 12 මේ 50ව තුනේ බෙදෙන්නේ සමානවනේ. එහෙනම් 50ව තුනේ සමානව බෙදෙනවා කියන්නේ කීයද බෙදෙන්නේ? 4 බෙදෙන්නේ. එහෙනම් අපි නිකන් CD ට සෙට් කරන්න කලින් නිකන් ඕගොල්ලෝ හිතන්නකෝ මෙතන නිදහස් අග්‍රේට සෙට් කරනවා කියලා. එහෙනම් වෝල්ට් මීටරේ පාඨාංකයේ විශාලත්වය ධන හෝ ඍණ වේව ඒක වැඩක් නැහැ. මෙතන අහන්නේ අපේ විශාලත්වය නහන්නේ. එහෙනම් මොකද්ද විශාලත්වය? අනිවාර්යෙන් 4යිනේ. මොකද මේ 50 4යි මෙතනත් 4යි මෙතනත් 4යිනේ. 4නේ බහින්නේ. එහෙනම් ඒට සෙට් කරොත් 4යි. එහෙනම් අපි දැනගන්න ඕනේ අනිවාර්යෙන් වෝල්ට් 4 කියන එක උත්තරයක තියෙන්න ඕනේ. එහෙනම් මේ උත්තර තුනත් එක්කනේ අපි තර්ක කරන්නේ. එහෙනම් මේ දෙක කොහොමත් වැඩක් නැහැ. 1 4 අපි මුලින්ම අයින් කරා. එහෙනම් ඒ උත්තර තුනේම 4 තියෙනවා. එහෙනම් අපිට තව තර්ක කරන්න සිද්ධ වෙනවා. හරි අපි බලමු. එතකොට දැන් මේ නිකම් ඊට ගහන්න බලන්න. හරි දැන් ඊට ගහමු. දැන් ඊට ගැහුවත් දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන
සමාන්තරගත මේවා දෙකන්නේ තියෙන්නේ. සමාන්තරගත දෙකක්. ඔයගොල්ලෝ දන්නවා සමාන්තරගත පද්ධතියක පළවෙනි වීඩියෝ එකෙත් කතා කරා. සමාන්තරගත පද්ධතියක ඒ සලකලා දේ අග්‍ර දෙක හරහා විභවාන්තර එකම විභවාන්තරයනේ තියෙන්නේ. එහෙනම් මෙතන ඊට ගැහුවොත් අනිවාර්යෙන් මෙතන දැන් ඇත්තටම ස්වභාවිකව මේක තියෙන්නේ 50 කඩලා. නමුත් ඒකෙන් කිසි හානියක් නැහැ. මේක තනි එක විදියට 50 ගැහුවත් මෙහෙම කඩලා ගැහුවත් මේ BE විභවාන්තරය එකමයි ඇත්තටම. එහෙනම් BE විභවාන්තරයත් කීයද? 4යිනේ. මෙතනත් 50 හරහා 4යි, මෙතනත් 4යි, මෙතනත් 4යි යන්නේ. එහෙනම් ඊට ගැහුවොත් 4යි. එතකොට ලකුණ වැඩක් නැහැ. විශාලත්වය ඕනේ අපිට. එහෙනම් එතනත් වෝල්ට් 4යි. එහෙනම් එතනොත් වෝල්ට් 4 එනවා. දැන් අපි Fට ගහමුකෝ බලන්න. Fට ගැහුවොත් පැහැදිලිවම 8 පේනවනේ. 8 උත්තරයක් කියලා පේනවනේ. ඇයි 8 උත්තරයක් කියලා පේන්නේ? දැන් 4 4 4නේ මේ තුනෙන් බහින්නේ. A සිට Bටත් වෝල්ට් 4යි බහින්නේ. B to Eටත් වෝල්ට් 4යි බහින්නේ. එහෙනම් E to Fටත් වෝල්ට් 4යි බහින්නේ. එහෙනම් BEF හරහා බහින මුළු වෝල්ටීයතාවය කීයද? මුළු B හා F අතර ඇති මුළු විභවාන්තරය කීයද? 8යි. එතකොට ඒක පැහැදිලි. 8 කියන එක උත්තරේ පැහැදිලි. එහෙනම් මෙතන 8 නැති උත්තරයකුත් නැහැ. එහෙනම් අපිට ඒකත් හිතන්න ඕනේ. එහෙනම් දැන් අපිට ගහන්න තියෙන අනිත් ඉංග්‍රීසි අකුරු දෙක මොකක්ද? අකුරු දෙක මොකක්ද? C තියෙනවා D තියෙනවා. හරි අපි නිකන් C ට ගහලා බලමුකෝ බලන්න. හරි දැන් C ට ගැහුවොත් දැන් අපි මේක ස්වභාවිකව දැන් මේක මෙහෙම කඩමු. දැන් මේක තියෙන විදිහටම බලමු. දැන් 50 නේ තියෙන්නේ. හරි. අපි දන්නවා කොහොම ගියත් දැන් B අපි හිතමුකෝ දැන් ඔන්න මෙතනින් ධාරාව යනවා කියලා. හරි ඔන්න B දැන් මෙතන CD හරහා ගින් ඊටම නෙන්නේ. දැන් කොහොම ගියත් CD හරහා ගිහිල්ලා ඊට එද්දී එතනත් බහින්නේ වෝල්ට් 4මයිනේ. වෝල්ට් 4මයි නේද? ඒක පැහැදිලිනේ. මොකද BE අතර විභවාන්තරය 4මයි. එහෙනම් පැහැදිලි නේද මේ ඕම් 50 අතර විභව අගය දෙකට බෙදෙනවා කියලා පැහැදිලි නේද? සමාන කොටස් දෙකට බෙදෙනවා කියලා පැහැදිලි නේද? විභව බැස්මවල් තියෙන්නේ සමානව කියලා පැහැදිලි නේද? එතකොට කොහොමත් BE අතර විභවාන්තර 4යි නම් ඕම් 50 හරහා බහින්නේ දෙක ගානේනේ බහින්නේ. එතකොට ඒක පැහැදිලිනේ කොහොමත්. එතකොට ඒ කියන්නේ C ට සම්බන්ධ කරොත් මොකද්ද පාඨාංකේ? අනිවාර්යෙන් වෝල්ට් 2යි. මොකද ඕම් 52 හරහා බහින්නේ දෙක ගන්න. දෙක තමයි බහින්නේ. එතකොට B ට සාපේක්ෂව මෙතන C විශාලත්වය මොකද්ද 2යි. හරි දැන් D ට ගමුකෝ. D ට ගහුව කියලා වෙනසක් නැහැ නේ. මෙතන තනි කම්බියන්නේ තියෙන්නේ. තනි කම්බියක් කරා විභවාන්තරේ බිඳුවයි. ඉතින් ඒ C ට නාගේම තමයි එන්නේ. එහෙනම් E ට ගහුවොත් ආයෙත් 4යි. එතකොට මොකක්ද දෙන උත්තර ටික? 2 4 8. එතකොට ඔයාලට පේනවා 12 වෙනි උත්තරයක්. 12 වෙනි උත්තරයක් නම් මට පේන්නේ නැහැ. 12 වෙනි දැන් අපි ඔක්කොටම ගැහුවනේ. ඉංග්‍රීසි අකුරු ඔක්කොටම ගැහුවනේ B හැර. මොකද්ද? C ට ගැහුවා. එතකොට 2යි එන්නේ. D ට ගැහුවා. එයත් 2යි. E ට ගැහුවා 4යි. F ට ගැහුවා 8යි. A ට ගැහුවම කීයද? ආයෙත් 4යි. එහෙනම් උත්තරේ පැහැදිලි 3 කියලා පැහැදිලි. එතකොට මේක මනෝමෙන් ඇත්තටම හදන්න ඕනේ. ලිලිය හදන්න ඕනේ නැහැ ඇත්තටම. එතකොට මේක ඇත්තටම එච්චරයි. එතකොට ඔය ක්‍රමෙන් තමයි ඇත්තටම ඕගොල්ලෝ ඕක හදන්න ඕනේ. මුලින්ම මේ කීවර්ඩ් එක අන්ඩර්ලයින් කරගන්නවා. එතකොට බිංදු උත්තර දෙක කෙලින්ම වන් ෂොට් අයින් කරන්න පුළුවන්. ඕනි නම් ඉතින් වෙන විදිහට තර්ක කරලා කෙලින්ම අයින් කරන්නත් පුළුවන්. නමුත් ඉතින් මොකද 1 4 උත්තර දෙකේ 4 නැහැනේ. නමුත් ඉතින් එච්චර ඕනෙත් නැහැ කෙලින්ම වන් ෂොට් අයින් කරන්න පුළුවන් මේක. මේ කීවර්ඩ් එකේ. ඊට පස්සේ විශාලත්ව කියන වචනේ තියෙනවා. කොහොමත් මෙතන ඍණ උත්තර නැහැනේ. එතකොට පැහැදිලි ධන උත්තර එක විශාලත්වේ අහන්නේ කියලා. නමුත් ඒකත් හොඳ කීවර්ඩ් එකක්. මොකද සමහර වෙලාවට හිතන්නකො ඍණ උත්තර දාලා තිබ්බා කියලා. තෝට ඕක හදන්නේ ඇත්තරම ඉතින් එහෙම තමයි. මේක කිසිම දෙයක් ඇත්තරම ලියන්න ඕනේ නැහැ. ඒතර මම හිතනවා ඕගොල්ලන් මේක ලේසින් හිතුවා කියලා.